අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් මම කලින් දාපු ජාතික ගමනාගමන කමිෂන් සභාවේ වේලා සටහන්කරු සහ කළමනාකරණ සහකාර කියන වීඩියෝ දෙකේදී කිව්වා මම ඒකට ඇප්ලයි කරන Google ෆෝම් දෙක පුරවන විදිහ ගැන වෙනම වීඩියෝ එකක් ඔබට ගෙනෙනවා කියලා. ඉතින් අද දිනේ මේ වීඩියෝ එකෙන් ඔබට ඒ Google ෆෝම් එක පුරවන්නේ කොහොමද කියලා දෙන්න තමයි මම ආවේ. මුලින්ම මගේ ඒ වීඩියෝ එකට ගිහිල්ලා මෙහිදී මම වේලා සටහන්කරු කියන වීඩියෝ එක තෝරගෙන තියෙන්නේ. ඒ වීඩියෝ එක යට තියෙන ෆස්ට් කමෙන්ට් එකේ Google ෆෝම් එකේ ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට ඔබව ඒ Google ෆෝම් එකට යනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඊමේල් කියන එකට ටික් කරන්න. මෙහිදී ඔබ අනිවාර්යයෙන්ම ඔබේ Google Chrome browser එකෙන් ඔබේ ඊමේල් ඇඩ්‍රස් එකෙන් ලොග් වෙලා ඉන්න ඕන. ඊට පස්සේ select apply post කියන එකේ ඔබ මේ අවස්ථාවේදී ඇප්ලයි කරන්නේ ටයිම් කීපර් කියන ජොබ් එක නිසා ටයිම් කීපර් කියන එක ටික් කරලා next දෙන්න. ඊට පස්සේ අපි next page එකට යනවා. ඒකේ මුලින්ම තමන්ගේ සම්පූර්ණ නම ටයිප් කරන්න full name එක කියන එක යටතේ. හරි. අපි දැන් full name එක ටයිප් කරගත්තා. ඊට පස්සේ දෙවෙනියට තියෙන්නේ name with initials. ඒ කියන්නේ මුලකුරු සමග ඔබේ නම. ඒ විදිහට මුලකුරු සමග ඔබේ නම මෙම ස්ථානයේ ටයිප් කරගන්න. ඊට පස්සේ ටයිප් කරන්න තියෙන්නේ ඔයාගේ දැන් පර්මනන්ට් ඔයා ඉන්න ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් එක මෙතන ටයිප් කරගන්න. ඊට පස්සේ ඊළඟට තමන්ගේ ටෙලිෆෝන් නම්බර එක ටයිප් කරගන්න. ඊළඟ තීරුවේ තමන්ගේ WhatsApp නම්බර එක ටයිප් කරගන්න. ඊළඟට ඊමේල් ඇඩ්‍රස් එක මෙම ස්ථානයේ ටයිප් කරන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ ඔයා O level exam එකට වාඩිලා තියෙනවද කියලා. ඒකට yes දෙන්න මේක මූලික සුදුසුකමක් නිසා. ඊට පස්සේ අපි ස්කෑන් කරලා හදාගත්ත O level exam එකේ සර්ටිෆිකේට් එකේ රිසල්ට් ෂීට් එකේ PDF එක මෙන්න මෙතනට ඇඩ් කරන්න ඕනේ. ඒකට ඇඩ් ෆයිල් කියන බටන් එක ක්ලික් කරලා ඊළඟට එන ක්ලික් වින්ඩෝ එකේ browse කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ එනවා ඔයාගේ සර්ටිෆිකේට් එක තෝරන්න තියෙන තැනින්. ඊපස්සේ මම ස්කෑන් කරපු O level සර්ටිෆිකේට් එක තෝරලා ඕපන් දෙනවා. එතකොට ඒක අපේ මෙතනට ඇඩ් වෙනවා. ඊට පස්සේ අද ක්වොලිෆිකේෂන් මොනවද කියලා අහලා තිනවා. මේකට ඔයා මොනවා හරි වෙන අධ්‍යාපන සුසුකම් තියෙනවා නම් ඒවා ඇඩ් කරන්න. වෙන මොනවා හරි හැකියාවක් ඔයාලට තියෙනවා නම් කම්පියුටර් සම්බන්ධව වගේ මෙතෙන්දි මම ඇඩ් කරනවා. මම A level exam එක සමත් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ ඊළඟ එකේදී අපේ CV එකේ ස්කෑන් කොපිය මෙතනට ඇඩ් කරන්න ඕනේ. ඒකට ඇඩ් ෆයිල් ගිහිල්ලා අර වගේම වින්ඩෝ එකක් එනවා. ඒක browse කරලා එතන පස්සේ අපේ CV එක තියෙන තැන තෝරලා ඒක ඕපන් දෙන්න. එතකොට අපේ CV එක මෙතනට ඇඩ් වෙනවා. අවසාන ස්ටෙප් එක විදියට මෙන්න මෙතන තියෙන submit බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ. submit බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ ආයුධම්පත ජාතික ගමනාගමන කමිෂන් සභාව වෙත යනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම සාර්ථකව අපේ ඇප්ලිකේෂන් එක එයාලට ලැබුණා කියලා මැසේජ් එකක් එනවා. ඒ වගේම මොනවා හරි නැවත එඩිට් කිරීමක් කරන්න ඕන නම් edit to a response කියන මේ මෙතන නිල් පාටලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා අපේ මොනවා හරි ඇප්ලිකේෂන් එකේ වෙනස්කම් සිදු කරන්න අපිට පුළුවන්. ඊළඟට අපි බලමු කළමනාකරණ සහකාර කියන තනතුරේ Google ෆෝම් එක ෆිල් කරන්න කොහොමද කියලා මෙහිදී ඔබ මගේ channel එකේ තියෙන කළමනාකරණ සහකාර කියන වීඩියෝ එක මුලින්ම තෝරගන්න. ඊට පස්සේ ඒ වීඩියෝ එකේ ෆස්ට් කමෙන්ට් එකේ තියෙන Google ෆෝම් එකේ ලින්ක් එක ක්ලික් කරන්න. මෙහිදී ඔබ ඒ අදාළ Google ෆෝම් එක වෙතට යනවා. මෙහිදී හොඳින් මතක තබා ගත යුතු දෙයක් තමයි ඔයා මේ පෝස්ට් දෙකටම ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මෙහිදී කලින් ටයිම් කීපර් ජොබ් එකට ඇප්ලයි කරපු ඊමේල් ඇඩ්‍රස් එකෙන් නෙවෙයි වෙනත් ඊමේල් ඇඩ්‍රස් එකකින් ඔබ මෙහිදී ලොග් වෙලා ඉන්න ඕනේ. ඊළඟට select applying post කියන එක යටතේ අපි මෙතෙන් තෝරගන්න ඕනේ management assistant කියන එක තෝරලා next දෙන්න.
පස්සේ මේදිත් කලින් තනතුර සඳහා වගේම තමයි මුලින්ම තමන්ගේ ෆුල් නේම් එක මෙතන ටයිප් කරන්න. ඊළඟ තීරුවේ මුලකුරු සමග නම. ඊට පස්සේ ඔබ පදිංචි ඇඩ්‍රස් එක මෙම ස්ථානයේ ටයිප් කරන්න ඕනේ. ඊළඟ තීරුවේ ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක ටයිප් කරන්න. ඊළඟ පියවරේදී ඔබේ WhatsApp නම්බර් එක මෙතන ටයිප් කරන්න ඕනේ. ඊළඟට තමන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙම ස්ථානයේ ටයිප් කරන්න. ඊට පස්සේ ඔයා අභ්‍යන්තර අයදුම්කරුවෙක්ද නැත්නම් බාහිර අයදුම්කරුවෙක්ද කියලා මෙතෙන් තෝරන්න තියෙනවා. ඔබලා බොහෝ විට බාහිර අයදුම්කරුව නිසා ඒක එක්ස්ටර්නල් තෝරලා next දෙන්න. ඊට පස්සේ මෙතනදී තමන්ගේ O level result එක ටයිප් කරන්න තියෙනවා. එතනදී මට තියෙන සම්මාන ගාන ABC වලින් කොහොමද කියලා මෙතන ටයිප් කරනවා. ඊට පස්සේ O level exam එකට පෙනී ඉඳපු වර්ෂය මෙතන ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ O level certificate එකේ PDF එක ස්කෑන් කරලා තියෙන PDF එක අර විදියටම add file ගිහිල්ලා මෙතනට browse කරලා O level certificate එක තෝරලා open කරන්න ඕනේ. එතකොට මෙතනට තමන්ගේ O level certificate එක add වෙනවා. ඊට පස්සේ A level result එකත් අර වගේම ABC වලින් කීයක් තියෙනවද කියලා මම මෙතන ටයිප් කරනවා. ඊට පස්සේ A level වලට පෙනී සිටපු වර්ෂය මොකක්ද කියලා මෙම ස්ථානයේ ටයිප් කරන්න ඕනේ. ඊළඟට A level result sheet එකේ ස්කෑන් කොපි එක PDF එකක් විදිහට මෙතනට ඇඩ් කරන්න ඕනේ. අර වගේම add file ගිහිල්ලා ඊළඟට එන window එකේ browse කියන බටන් එක ක්ලික් කරලා A level certificate එක තියෙන තැනින් තෝරලා open කරන්න ඕනේ. එතකොට A level certificate එකත් මේ ස්ථානට ඇඩ් වෙනවා. ඊට පස්සේ මෙතන තියෙන next button එක ක්ලික් කරන්න. එතෙන්දී අහනවා ඊළඟට other qualification වෙනත් සුදුසුකම් මොනවද කියලා. මෙතෙන්දී කම්පියුටර් කෝස් එකක් එහෙම කරලා තියෙනවා නම් ඒක අපිට දාන්න පුළුවන්. මම දානවා මම මාස 6ක පරිගණක පාඨමාලාවක් හදාarලා තියනවා කියලා. ඊට පස්සේ තමන්ගේ කම්පියුටර් ටයිප් කිරීමේ හැකියාව කොහොමද කියලා මම ස්ථානයේදී අහනවා. excellent ද good ද average ද කියන හොඳටම හොඳයිද නැත්නම් සාමාන්‍යයෙන් හොඳයිද නැත්නම් සාමාන්‍ය තත්ත්වයේ තියෙනවද කියලා මම එතනදී good තෝරනවා. ඊට පස්සේ තමන්ගේ CV එක ඇඩ් කරන්න තියෙනවා. get that file ගිහිල්ලා browse කරලා CV එක තෝරලා open දෙන්න. එතකොට අපේ CV එක මෙතනට ඇඩ් වෙනවා. අන්තිමට මේ තියෙන submit button එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ අපේ ඇප්ලිකේෂන් එක ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත යොමු වෙනවා. ඒක සාර්ථකව ලැබුණා කියලා මැසේජ් එක පෙර වගේ එනවා. ඒ වගේම අපිට අපේ ඇප්ලිකේෂන් එක වෙනස්කම් මොනවා හරි කරන්න තියෙනවා නම් edit to response කියන එකට ගිහිල්ලා ඒ වෙනස්කම් කරන්න පුළුවන්.